ගෙදරට ලස්සන ලුක් එකක් ගන්න, මොඩර්න් වයිබ් එකක් හදාගන්න එක්ස්පෙන්සිව් අයිටම් ඕනේ නැහැ. ඔයාගේ ගෙදර ඒ ඒරියා වලට ගැලපෙනම ෆර්නිචර්ස් ටික ඔයා තෝරගත්තොත් ඔයාගේ ගෙදරට පීස්ෆුල් ලක්ෂරි වයිබ් එකක් ගන්න පුළුවන්. ඔයාගේ ගෙදර හිස් ගතිය නැති කරලා මොඩර්න් නීට් ක්ලාසි ලුක් එකක් එන විදිහ ගැන අද අපි කතා කරමු. ඉන්ටීරියර් ඩිසයින් එකක් කියන්නේ ඔයාට තියෙන ස්පේස් එක මැක්සිමයිස් කරලා පෙන්නන ලස්සන යූස්ෆුල් ඇරේන්ජ්මන්ට් එකක් හදාගන්න ප්‍රොසෙස් එක. ඒකට ෆර්නිචර්ස්, ෆ්ලෝ ෆිනිෂර්ස්, ඩෙකරේෂන් අයිටම්ස්, ඒ වගේම කර්ටන්ස්, ඒ හැමදේම හරියට මැච් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා එකම තීම් එකක් ෆලෝ කරන්න ඕනේ. මොකද කලර් තීම් එක කියන්නේ ඔයාගේ ඉන්ටීරියර් එක හදන මේන්ම පොයින්ට් එක. තීම් එකක් නැතුව, කන්සෙප්ට් එකක් නැතුව ඔයා මිස්මැච් වෙන විදිහට කලර්ස් යූස් කරොත් ඔයාගේ අලුත් ලක්ෂරි ගෙදරට වුණා චීප් ලුක් එකක් එන්න පුළුවන්. ඒකෙන් ඔයාට ප්ලෑනින් නැති ගතියක් හයිලයිට් වෙන්න පුළුවන්. ඔයාගේ ගෙදර හැමතැනම ෆොටෝස් එල්ලන්නේ නැතුව ෆොටෝස් එල්ලන්න විතරක් ෆොටෝ වෝල් එකක් හරි නැත්නම් ෆීචර් වෝල් එකක් හරි ඩිසයින් කරගන්න. ඒකෙන් ඔයාගේ ගෙදරට වෙල් ඕගනයිස් නීට් ලුක් එකක් එනවා. ටයිල් ඇන්ඩ් වෝල් පේන්ට් කියන්නේ ඔයාගේ ඉන්ටීරියර් එකේ තියෙන මේන් මයිකන් දෙක. ඔයාගේ ටයිල් පැටර්න්ස් සිම්පල් ඇන්ඩ් ලයිට් කලර්ස් වෙනවා නම් ගොඩක්ම හොඳයි. ඔයාගේ වෝල් පේන්ට් එකේ 2-3 ෂේඩ්ස් රේන්ජ් එකක තියෙනවා නම් ඔයාගේ ඉන්ටීරියර් එකේ තවත් ක්ලාසි ලුක් එකක් ගන්න පුළුවන්. ඒ වගේම හුඟක් ටෙක්ස්චර්ස් යූස් කරන්නත් එපා. ලයිටින් කියන්නේ ඉන්ටීරියර් එකේ රියල් මැජික් එකක්. මේකට ඔයාගේ ජෙනරල් ලයිට්ස්, ඩෙකරේෂන් ලයිට්ස්, ඒ වගේම ටාස්ක් ලයිට් හරියටම මැච් කරගන්න. මොකද හරියටම ඔයා ලයිටින් කරගන්නවා කියන්නේ ඔයාගේ ගෙදරට ජීවය දෙනවා කියන එක. ඉන්ටීරියර් කරද්දී ඔයා unnecessary items යූස් කරන එක නවත්තන්න. ඒ වෙනුවට ඔයා මල්ටිපර්පස් යූස් කරන්න පුළුවන් ෆර්නිචර්ස් ගන්න. ලස්සන විතරක්ම නෙවෙයි, ක්වොලිටි එක, ඩියුරබිලිටි එක ගැනත් හිතන්න. මේ මොනවා කරන්නත් ඔයාගේ ගෙදර ඩිසයින් එකත් එක්කම ඉන්ටීරියර් ඩිසයින් එකත් හරියටම කරගන්න ඕනේ. ඉන්ටීරියර් ඩිසයින් එක කියන්නේ ඔයා හෙවි බජට් එකක් වෙන් කරන්න ඕනි දෙයක් නෙවෙයි. ඔයාගේ රික්වයර්මන්ට් වලට අනුව හරියටම ඔයාගේ ඉන්ටීරියර් ඩිසයින් එක කරොත් ඔයාගේ සිම්පල් ගෙදර වුණත් මොඩර්න් ක්ලාසි ලුක් එකක් ගන්න පුළුවන්. ඔයත් හොඳ ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් හොයනවද? එහෙනම් ඔයා ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සම්මානනීය සන්නාමය එදිරිසිංහ හෝම්ස් අපිට කතා කරන්න.